ලෝකයේ ඉන්න සුපිරිම මුල ටික ඔක්කොම වගේ අන්තිමට ඇමරිකාවටම යන්නේ ඒ. මේක නිකම්ම වෙන දෙයක් නෙවෙයි. ඇමරිකාව ලෝකේ පුරාම තියෙන දක්ෂතා Tamanගේ රටට ඇදලා ගන්න පාවිච්චි කරන ලොකු ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ බුද්ධිගලනය කියලා. ලෝකේ වටේම ඉන්න දක්ෂ විද්‍යාඥයෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වගේම ව්‍යාපාරිකයෝ Tamanගේ රටවල් දාලා ඇමරිකාවට යන්නේ ඇයි කියන එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. අපි බලමු කොහොමද ඇමරිකාව මේ විදියට ලෝකයේ තියෙන හොඳම ටැලන්ට් එක Tamanගේ රටට එකතු කරගත්තේ කියලා. මේ කතාව පටන් ගන්නේ කොහෙන්ද? බ්‍රේන් එකේ ලොකුම ආරම්භය විදියට අපිට සලකන්න පුළුවන් 1930 ගණන් වල යුරෝපයේ ඇතිවුණු තත්ත්වය. විශේෂයෙන්ම නාසි ජර්මනියේ ෆැසිස්ට්වාදය නැගී එද්දී එහි හිටපු ගොඩක් යුදෙව් විද්‍යාඥයින්ට සහ උගතුන්ට Tamanගේ ජීවිතේ බේරගන්න වෙන රටකට යන්න සිද්ධ වුණා. දෙවනි ලෝක යුද්ධය පටන් ගනිද්දී ජර්මනිය වගේම ඒ අවට රටවල හිටපු ගොඩක් දක්ෂ අය බටහිර රටවල් වලට විශේෂයෙන්ම ඇමරිකාවට පැනලා ගියා. මේ කාලේ ඇමරිකාවට ආපු අයගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නෑ. 1930 ඉඳන් 1941 වෙනකන් යුදෙව් විද්‍යාඥයින් 1150කට වඩා ඇමරිකාවට ගියා. නොබෙල් ප්‍රයිස් විනර්ස් මේ ආපු අයගෙන් 7 දෙනෙක්ම පස්සේ කාලෙක නෝබෙල් තෑග්ග දිනාගත්තා. උදාහරණයක් විදියට ඇල්බර්ට් අයින්ස්ටයින්, නීල්ස් බොහර් වගේ අය. මේ අය ඇමරිකාවට ආවට පස්සේ ඇමරිකාවේ විද්‍යා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේකේ ලොකුම ප්‍රතිඵලය තමයි ලෝකේ පළවෙනි පරමාණු බෝම්බය හදපු මැන්හටන් ප්‍රොජෙක්ට් එක. දෙවනි ලෝක යුද්ධයට කලින් ජර්මනියේ භෞතික විද්‍යාව ඇමරිකාවට වඩා ගොඩක් ඉස්සරහින් තිබුණේ. ඇමරිකාවේ හිටපු දක්ෂම ළමයි පවා ඉගෙන ගන්න ගියේ ජර්මනියට. හැබැයි ඉන්රිකෝ ෆර්මි, එඩ්වර්ඩ් ටෙලර්, හයිඩ්‍රජන් බෝම්බේපියා වගේ අය ඇමරිකාවට ආවට පස්සේ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඇමරිකාව පැත්තට හැරුණා. මේ විද්‍යාඥයෝ ඇමරිකාවට ඇවිත් බෝම්බ හදපු එක විතරක් නෙවෙයි කළේ. ඒකෙන් වුණා ලොකුම වාසිය තමයි මේ අය ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ප්‍රින්ස්ටන්, NYU, කෝනල් වගේ උගන්වන්න පටන් ගත්ත එක. මේ නිසා ඇමරිකාවේ ඊළඟ පරම්පරාවේ සුපිරි මුල ටික හැදෙන්න පටන් ගත්තා. මේක මොන තරම් දුරට ගියාද කිව්වොත් 1977 වෙද්දී ඇමරිකාවේ හිටපු නොබෙල් සම්මානලාභීන් 92කගෙන් 48 දෙනෙක්ම කලින් නොබෙල් සම්මානයක් ගත්ත කෙනෙක් යටතේ ඉගෙනගත්ත හෝ වැඩ කරපු අය. උදාහරණයක් විදියට එන්රිකෝ ෆර්මි තවත් නෝබෙල් ලාභීන් 6 දෙනෙක්ට මෙන්ටර්ෂිප් එක දීලා තියෙනවා. මේ චේන් ඉෆෙක්ට් එක නිසා ඇමරිකාව අදටත් ලෝකයේ විද්‍යාවෙන් ඉස්සරහින්ම ඉන්නවා. දෙවනි ලෝක යුද්ධය ඉවර වුණාම මේ බුද්ධිගලනය නතර වෙයි කියලා හිතුවත් ඇත්තටම උනේ ඒකේ දෙවනි රැල්ලක් පටන් ගත්ත එක. නාසි ජර්මනිය වැටුණට පස්සේ එහේ හිටපු දහස් ගාණක් දක්ෂ විද්‍යාඥයින්ට සහ ඉංජිනේරුවන්ට තීරණයක් ගන්න සිද්ධ වුණා. එක්කෝ හිරේ යන්න නැත්නම් ඇමරිකාවට වැඩ කරන්න. මේක පදනම් කරගෙන ඇමරිකාව රහසිගත මෙහෙයුමක් පටන් ගත්තා ඔපරේෂන් පේපර් ක්ලිප් කියලා. 1945 අත 1959 අතර කාලෙදී ඇමරිකාව ජර්මන් ජාතිකයින් 1600කට වඩා Tamanගේ රටට ගෙනාවා. වර්නර් වොන් බ්‍රෝන් ලෝකේ පළවෙනි ලොංග් රේන්ජ් බැලිස්ටික් මිසයිල් එක E2 හැදුවේ මෙයා. පස්සේ කාලෙක NASA එකේ පළවෙනි අධ්‍යක්ෂකවරයා වුණෙත් මෙයාම තමයි. සෝවියට් සංගමය ස්පුට්නික් එකේ යවලා ස්පේස් රේස් එකේ මුලින් ඉස්සරහට ආවත් අන්තිමට ඇමරිකාව සඳට ගිහින් ඒක දිනන්න ලොකුම හේතුව උනේ මේ ජර්මන් විද්‍යාඥයෝ ටික තමයි. යුද්ධ කාලේ නම් මිනිස්සු ගියේ ජීවිතේ බේරගන්න. හැබැයි අද කාලේ යුරෝපයේ මිනිස්සු ඇමරිකාවට යන්නේ වෙනස්ම හේතුවකට. ඒ තමයි ව්‍යාපාරික පරිසරය සහ ස්ටාර්ට්අප් කල්චර් එක. යුරෝපයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනවශ්‍ය නීති රීති, බියුරෝක්‍රසි සහ පරිපාලන බාධක. අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න එක යුරෝපයේ ගොඩක් අමාරුයි වගේම වියදම් වැඩි. ඒ වගේම තමයි ආයෝජකයින්ගේ තියෙන වෙනස. මේ වෙනස්කම් නිසා ගොඩක් දක්ෂ යුරෝපීය තරුණ තරුණියෝ Tamanගේ ව්‍යාපාර පටන් ගන්න ඇමරිකාවට යනවා. අර අයර්ලන්තයෙන් ගිහින් ස්ට්‍රයිප් වගේ බිලියන ගාණක සමාගමක් හදපු ජෝන් සහ පැට්‍රික් කොලිසන් සහෝදරයෝ මේකට හොඳම උදාහරණයක්. ඒ විතරක් නෙවෙයි යුරෝපයේ පටන් ගත්ත ගොඩක් ලොකු සමාගම් උදාහරණයක් විදියට ප්‍රංශයේ ඇල්ගොලියා, ෂිෆ්ටෙක්,